වෙන එකක් නෙවෙයි. දැන් නලින්ද ගියානේ මේ ජිනීවා. සෞඛ්‍ය ලේකමුත් ගියානේ ජිනීවා. ඒ වෙලාවේ වැඩ බලන ලේකම්වරිය විදියට හිටියේ. මම මෙතන නම පාවිච්චි කරනවා වත්සලා ප්‍රියදර්ශනී මහත්මිය. එතුමිය වැඩ බලන ලේකම්වරිය විදියට අපිට සාකච්ඡාවක් දුන්නා. දීලා එතුමිය මේ කාරණාවල සියලුම දත්ත එක්කහු කරගෙන අපිට සාකච්ඡා සටහනක් දීලා තියෙනවා. නලින්ද ආපු ගමන් මේ කියන විසඳුම, ඒ කියන්නේ මේක අතරමැදි විසඳුමක් තියෙනවානේ. නලින්දත් දිනන, අපිත් දිනන, මිනිස්සුත් දිනන, සෞඛ්‍යයක් දිනන මේ නොදන්නා දේවල්. ඉතින් අපි හොඳ සාකච්ඡාවක් කරා. ඒ සාකච්ඡාවේ තොරතුරු දීලා අපිට සුමානයක් ඇතුළත දැනුම් දෙන්නකෝ. අපි එතකොට කරන්න හිටපු වර්ජනේ නැවැත්තුවා. ඊට පස්සේ නලින්ද ආවට පස්සේ සාකච්ඡාව නැති හින්දා තමයි වර්ධනය කරේ. දැන් අපිට වාර්තා වෙනවා දැන් මේ නිලධාරිනියනේ ඉන්නේ. ඒ නිලධාරිනිය ඒ තනතුරෙන් පහ කරන්න යනවා. ඒ නීත්‍යානුකූලව නෙවෙයි අනීතිකව තර්ජනය කරලා බය කරලා ඒක දාලා යන තත්ත්වයට පත් කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ සෞඛ්‍ය සේවාවේ ඔය දැන් තනතුරු දාලා යන අය අතරේ ඊළඟ එක සෞඛ්‍ය සේවාවේ අතිරේක ලේකම්වරියක් තමන්ගේ තනතුර දාලා සෞඛ්‍ය සේවාවෙන් යන්න සූදානම්. ඉතින් ඒ තරම් තර්ජනාත්මක පාලනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ තියෙනවා. ඉතින් ඕක තමයි සාකච්ඡාවල ස්වභාවය.